නෑ දැන් හිත දුවන්නේ නැතුව තියෙනවනේ වෙලාවල් තියෙනවනේ. එතකොට හිත දුවවල බලන්න. හිත දුවන වෙලාවට සිහියෙන් ඉන්න. කොයි වෙලාවකත් හිත එක්තෙන් කරවන්න එපා. එක්තෙන් කරේවොත් වැරද්ද. ඒතර ප්‍රැක්ටිස් කරන්න බෑනේ එක්තෙන් කරාම. මානසික මරණ වෙලාවේ ජීවිතෙත් නැති වෙනවනේ. ඔක්කොම නැති වෙලා ජීවිතෙත් නැති වෙනවනේ. ඉතින් මම අහන්නේ දැන් අපි ජීවිතේ නැති වෙනකන් ඉඳලා නැති කරගන්න නැතුව අපිට හොඳට පේනකොට අපිට හොඳට ඇහෙනකොට අපි ළඟ තියෙන දේවල් අපි බලාගෙන ඉඳද්දිම අපි නැති කරගන්න එක නරකද? ඒක තමයි නෑ. ඒකට කොච්චර හයියක් තියෙන්න ඕන. ඒ කියන්නේ එයා ජීවත් වෙලා ඉන්නකොට ඒ සත්‍ය අවබෝධ කළා. يعني එයාට මරණයේදී නැති වෙන දේ එකවර නැති වෙන දේවල් ටික ඔක්කොම ටික එයා එකින්ක මැරෙන්න කලින් නැති කරගෙන පෙන්නලා ඇතුළ හයිය කරගන්න. අපි ඒක ඉගෙනගෙන මේක හරි කියලා හදවතට දැනලා තියෙන්නේ. එතකොට ඉතින් බය නෑ. මේ හදවතට දැනනයින් පස්සේ එතනින් එහාට හිතන්න බෑ. එච්චර. يعني මේ කතාව හිතට දැනලා ඉවරුනහම එතනින් එහාට ඒ ගැන හිතන්න. හිතුවාට මොකුත් එන්නේ නෑ. නම් එළිය මායාවක් වුණත් එකයි දැන් ඇත්ත වුණත් එකයි. මොකෝ ඇතුළ ස්ටේබල් ගතිය දැනෙනවා. ඒ කියන්නේ එළියේ තියෙන එක අගාලම නැහැ දැන්. කියන්නේ එළියේ සත්‍ය වුණත් එකයි. ඉස්සර අපි හිතනවා එළියේ මායාවක් කියලා මායාවක් වුණත් එකයි. ඒ මායාවක් නෑ ඇත්ත වුණත් අපිට ගමන් නෑ. ඒක ඇතුළ ගමන් නෑ. ඇතුළ හෙල්ලෙන්නේ නැත්නම් එච්චරයි. ඒව වෙනවා. එච්චරදී මට මොකෝ. එක්සන්හස් දැන් ගොඩක් අය කියනනේ නිවන තියෙන්නේ භෞතිකයෙන් එහා කියලා. ඒ වුණාට මට නම් තේරෙන්නේ මේ භෞතිකයේ තුලම තමයි අපි නිවන තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ භෞතික දේවත් මේ භෞතිකයෙන් එහා කියලා කවුරුද කියනවනම් භෞතිකේ කොතනින් ඉන්නේ? නිබ්බාන මෙතන පවතී. මොකද මට පේන්නේ දැනෙන්නේ ඇහෙන්නේ මෙතන විතරයි. අරගෙන දැනෙන්නේ නැහැ. නිබ්බාන මොහොත තුල පවතී. එච්චරයි. ඒ අභ්‍යන්තරය කියලා අදාළ ඒ අපි හදපු සම්මත. භෞතික අභ්‍යන්තර ළඟ දුර ඔක්කොම සම්මත. නිබ්බාන පවතී. දැන් පුබුදු කිව්වා වගේ සවන්නත් මේ ඒකේ ඔබ වහන්සේගේ දේශනාව අහලා කිසිවක් නොකිරීම තුලම අපි අතුලාන්තේ නිකම් පරිවර්තනයකට ලක් වෙන එක තමයි අනිවාර්යයෙන්. ඒ ඇහුවයින් පස්සේ අර ශ්‍රද්ධාව නිසා ඇතුළ කරකැවෙනවා. කරකැවගේ එයා ට්‍රැක් එකට වැටෙනවා. එච්චරයි වෙන්නේ. ඒතර එයා මොනවත් නොකරත් ඇත්තටම එයා කරන්නේ ඕන වැඩ. අපි විශ්ලේෂණය එයා කරන්න ඕන එක තමයි එයා කරන්නේ. මොකද එයා අර කහලි වෙල්ල එයාට මුකුත් නොකර ඉන්න බෑ. නැක කරන්නේ නැහැ. නමුත් ඕන එක කරනවා. ඉතින් ඒ ඇතිනේ. දැන් අපිට උනේ කලින් ජීවිතේ වැඩක් නැති කුණු ගොඩවල්මනේ කරේ. ගුරුවරයා කියන දේ අපි ඒ විදිහටම කරගෙන යනකොට කවදාද ගුරුවරයා බවටම අපි පත් වෙනවා කියලායි මට නම් හිතෙන්නේ. හරි. ඔව්. ඒක එයා කියන එක හරි. හැමෝම බුදු වෙලා ඉවරයි. පූර්ණ ශ්‍රද්ධාවට පත් වුණා කියලා දැනගන්න ඕනේ. තමන්ගේ චින්තනයේ සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැති වෙලා ගිහිල්ලා ඔබ වැඩ කරන්න පටන් ගන්නවා මේ ඇතුළාන්තය ඇස්සේ. හරි. කියන එක හරි. ඉතින් එච්චරයි. ඒක වෙනස් කරගන්න යන්න එපා. වෙනස් වෙනවද කියලා උත්සාහ කරලා බලන්න. වෙනස් වෙනවද කියලා බලන්න ඕනේ. කියන්න බෑනේ මගේද වෙනස් වෙන්නේ. ඇටච් තමාගේ හිත බැඳිච්ච ඒවා ඇවිල්ලා යන්නේ නැහැ. ඇවිල්ලා නටලා අරෝමව තියෙන ඔක්කොම කරලා කලක් ඉඳලා තමයි යන්නේ. තමාගේ හිත බැඳිච්ච නැති ඒවා එනවා යනවා. හරිනේ? එහෙමයි සවනස්. ඒකෙන් තමයි මට ඒක ඇවිල්ලා යන්න නැතුව ඉන්නවා නම් තීරණය කරගන්න මෙයා මේ යන්න නැතුව ඉන්නේ මෙයාගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මම මේකට එක්ක බැඳිලා ඉන්නවා. එක්ක මම මේක එපා කියනවා. ඔය දෙකෙන් එකක් වෙනවා. බලන්න ගවේෂණය කළ හිත ඇති. අනික මම ඔය කියන මාර්ගයේදී ඔච්චර හිත ගැන හොයන්න කියලා කිව්වෙත් නැහැ. බලනකොට ඔක්කොම ඕපදූප හොයන එක නවත්තලා එපාර හිත ගැන හොයන්න පටන් අරගෙන. ඔච්චර හොයන්න එපා. හරි ස්වාමීනි. පැහැදිලිද? නිකන් බලනවා විතරයි. දැන් මේ හිත ගැන උනත් ඕනවට වඩා බලන්න එපා. එපා වෙනවනේ මේකේ තියෙන කුණු ගොඩවල් අවශ්‍ය ගත්තාම. එහෙමයි ස්වාමීනි.
එහෙමයි. නිකන් ඒක සිහියෙන් ඉන්න කියලාත් දැන් මේ මම ඉන්න තැනේ මෙහෙට යනවා. මට කට්ටිය එනවා පේනවා. මම යාගේ නම උප්පැන්න සහතිකේව ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ මෙහෙට යනවා එච්චරයි ඉවරයි. දැන් පැහැදිලිද? එහෙමයි සමහරවිට. ඒ කියන්නේ සමහරවිට සිහියෙන් ඉන්න කියලා ඔච්චර දඟලන්න එපා. ඊයේනු තෝරනවට වඩා ඉන්නේ. මොන කරදරයක්ද? පැහැදිලිද? එහෙමයි සමහරවිට. නිකන් අඩනින්ද වගේ ජීවත් වෙන්න. ඒක තේරුම් නැද්ද? අඩනින්ද වගේ ජීවත් වෙන්න. හරි සමහරවිට. හරි. ඒක තේරුම් කරන්න මට තේරෙන්නේ. අඩනින්ද වගේ ජීවත් වෙන්න. ඕනවට වඩා සිහියෙන් ඉන්න යන්න එපා. ඕනවට වඩා ඔය කියන එක කරන්න යන්න එපා. අහලා නිදහසේ ඉන්න. දැන් අර හාමුදුරුවන්ගේ බණ අහලා ඔළුව පිරීලා එපා වෙලා නින්නේ. ඔක්කොම ටික අතහැරලා දාලා නිදහසේ තේ එකක් බීලා පැත්ත කරලා hina වෙලා සන්තෝෂයෙන් ඉන්න. එතකොට බොහෝ දේවල් තේරෙනවා. ජීවිතේ මෙහෙම පැක් වෙනවා ඔක අහලා ඉවර වෙනවා. අහලා ඉවරනකොට දැනෙන්න ඕන ලොකු නිදහසක්. නිකන් තමන්ට උඩින් විශ්වයේ කිසිවක් නැති වගේ එකක්. මොකුත් නැහැ. නිදහස් බවක් දැනෙනවා.